ආයිබෝවන් travel with issue YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අපි අද ගමන් කරන්නේ දකුණු පළාතේ මාතර හා තංගල්ල නගර අතර පිහිටා ඇති ඉතාමත් සුන්දර ස්ථානයක් වන නිල්වැල්ල එහෙමත් නැත්නම් බ්ලූ බීච් හා එහි පිහිටා ඇති මනරම් දූපතේ සුන්දරත්වය දැක බලා ගැනීමටයි. ඉතින් මෙම ස්ථානය ගැන තොරතුරු වගේම එහි සුන්දරත්වය දැක බලා ගැනීමට දිගටම වීඩියෝ එක සමග රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ජලයෙන් වට වූ සුන්දර කුඩා දිවයිනක් පිහිටා ඇති බ්ලූ බීච් දෙපසින් මුහුදු රැලි ගැටෙන කුඩා වැලි කන්දක් සමන්විත වන අතර එම වැලි කන්ද ඔස්සේ දූපතට ගමන් කළ හැක. නමුත් සමහර දිනවලට මේ වැලි කන්ද මුහුදු ජලයෙන් වැසී යන නිසා ඔබ එහි ගමන් කිරීමට පෙර ඒ පිළිබඳව දැනුවත් වී සිටීම වැදගත් වෙනවා. කැම්පින් කරන අයට ඉතා මනරම් සුවිශේෂී ස්ථානයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔයාලටත් පුළුවන් මෙහි පැමිණ රැයක් ගත කරන්න. ඉතින් ඒකට එක් පුද්ගලයෙකුට ස්ථාවර මුදලක් අය කරනවා. ඒ වගේම ඔවුන් විසින් කැම්පින් කිරීමට අවශ්‍ය සියලුම උපකරණ වගේම ආහාර පාන පවා ලබා දීම සිදු කරනවා. මෙම ස්ථානය සුවිශේෂී වීමට අනෙක් හේතු වන්නේ ලංකාවේ තුන්වන දියයට කලාගාරය මෙම බ්ලූ බීච් පිහිටා තිබීමයි. බ්ලූ බීච් පිහිටා ඇති මෙම කලාගාරය සුවිශේෂී වීමට හේතුවක් ලෙස කිමිදුම් කට්ටල නොමැතිව ස්නෝකලින් උපකරණ භාවිතා කරමින් මෙම කලාගාරයේ නැරඹීමට හැකියාව තිබීමයි.